ඔයාට මාළු ඇති කරන්න ආසද? හැබැයි අතේ සල්ලි නැද්ද? ඒකට බය වෙන්න දෙයක් නැහැ. දැන් මාළු ඇති ගන්න එච්චර සල්ලි ඕනේ නැහැ. කොහොමද? හරි මේ වීඩියෝ එක බලන්නකෝ. අද මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ගෙදරදීම අඩු මුදලකට ඇති ගන්න පුළුවන් මාළු වර්ග 5ක් ගැන. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම අපි කවුරුත් දන්න ෆයිටර් එහෙමත් නැත්නම් බේටා ෆිෂ්. ඉතින් මේගොල්ලෝ වෙනද පොලේ වෙන්නේ රුපියල් 500ක් 300ක් වගේ ගාණක්. ඉතින් මේගොල්ලන්ට එච්චර ලොකු ටැංකියක් උමනා වෙන්නෙත් නැහැ. මේගොල්ලෝ ගොඩක්ම කැමති තනියෙන් ඉන්න. මේගොල්ලෝ ගොඩක් ලස්සනයි. ඒ වගේම හොඳ මාළු జాතියක්. ඉතින් ඊළඟට ඉන්නේ ගප්පි. මේගොල්ලෝ ඉතින් පොඩි මාළු జాතියක්. ඒ නිසා මේගොල්ලෝ ගොඩක් ඉන්න පුළුවන් එක ටැංකියක. ඉතින් මේගොල්ලොන්ගේත් ගානේම ලොකු ගානක් නෙමෙයි. මේගොල්ලන්ව බලාගනිද්දි සතියකට සැරයක් විතර වතුර එක සුද්ධ කරා නම් ඇති. ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නැහැ මේගොල්ලන්ට. ඉතින් ඊළඟට අපි බලන්නේ සීබ්‍රා ෆිෂ්ලා. ඉතින් මේගොල්ලෝ ගොඩක් හොඳයි. ඔය අලුතෙන් මාළු හදන්න පටන් ගන්න කෙනෙක් නම් ඉතින් මේගොල්ලන්ට ටැංකියට හීටරයක් ඕන වෙන්නේ නැහැ. ඔක්සිජන් එහෙම ඕන වෙන්නේ නැහැ. මේගොල්ලන්ට පොඩි ටැංකියක් තිබ්බොත් ඇති හැදෙන්න. මේ ඉන්නේ කැන්සර් මාළුවෝ. ඉතින් ඔයාලට ඕන කඩේක ඕන මාළු කඩේක මේ මාළුව හොයාගන්න පුළුවන්. ඉතින් මාත් පර්සනලි ඇති ගන්න මාළු జాතියක් හරිම ලේසි මේගොල්ලන්ව මේන්ටේන් කරන්න. පොඩි ටැංකියක ඔයාලට 5ක් 6ක් උනත් තියාගන්න පුළුවන්. හැබැයි සතියකට සැරයක්වත් ටැංකිය සුද්ධ කරන්න ඕනේ පොඩි ටැංකියක් තියෙනවා නම්. ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නැහැ මේ මාළු වර්ගෙටත්. ඉතින් මේ ඉන්නේ ප්ලේටියෝ. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැති මේගොල්ලෝ ගැන නම් ඉතින් මේගොල්ලන්ටත් ලොකු ටැංකියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ටැංකිය පිරිසිදුව තියාගන්න ඕනේ. ෆිල්ටරයක් තිබ්බොත් වඩාත් හොඳයි මේකට නම්. මේගොල්ලන්ටත් ලොකු කෑම වර්ග අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මමත් පර්සනලි ඇති කරනවා මේගොල්ලෝ. හොඳ මාළු වර්ගයක් ඕගොල්ලන්ට සෙච්චර සල්ලි මුදලක් නැත්තම්. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මොනවා හරිම දෙයක් දැනගන්න නැති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ ඔයගොල්ලන්ට තව බලන්න ඕන නම් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. bye bye.